අද දවසේ අපි බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන පළාත් පාලන ආයතන 18ටම නගර සභා දෙකක් තියෙනවා. මහා නගර සභා දෙකක් තියෙනවා. නගර සභා එකක් තියෙනවා. ප්‍රාදේශීය සභා 15ක් තියෙනවා. මේ 18ටම අපි ජාතික ජන බලවේගයේ විදියට අපේ නාම යෝජනා බාර දුන්නා. ඒ වගේම අපි අද දවසේ අපි තහවුරු කරලා කියනවා මේ 18ේම ජය 18ේම ජය ජාතික ජන බලවේගයේ විසින් තහවුරු කරගන්නවා. ඒක ඒ සඳහා වැඩ පිළිවෙල හදලා ඉවරයි. අපි ඉතා හොඳ කණ්ඩායමක් ජාතික ජන බලවේගයේ විදියට හැම ප්‍රාදේශීය සභාවකටම හැම මහනගර සභාවකටම නගර සභාවකටම දාලා තියෙනවා. ඒක ජයග්‍රාහී කණ්ඩායමක්. මේ අපිට මතකයි දැන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඊට අවුරුදු දෙකමාරකට කලින් මේ මැතිවරණය එනකොට රනිල් වික්‍රමසිංහලා මේ මැතිවරණය පිටිපස්සට දැම්මා ජාතික ජන බලවේගයට තියෙන ජයග්‍රහණය අනිත් පැත්තට හරවන්න. හැබැයි මේ ජයග්‍රහණය අනිත් පැත්තට හරවන්න ඒගොල්ලෝ මේ ජනමතය අනිත් පැත්තට හරවන්න මේ මැතිවරණය පිටිපස්සට දැම්මට අද දවසේ අපි එදාට වඩා විජයග්‍රාහී විදියට මේ මැතිවරණයට මුහුණ දීලා තියෙනවා. අපි මේ මැතිවරණය ආරම්භ පස්සේ එක පැත්තකින් විධායක ජනාධිපති ධූරය අපි අතරපත් කරගෙන තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව ඇතුලේ තුනෙන් දෙකකට එහා ගිය පාලන බලයක් අපි අතරපත් කරගෙන තියෙනවා. මේ මැතිවරණ දෙකේදී අපි දැක්ක විශේෂත්වය තමයි ජනාධිපතිවරණයට වඩා මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ඡන්ද වැඩි වුණා. ඒ වගේම අපි මේ මහ මැතිවරණයට වඩා මේ පළාත් පාලන මැතිවරණයේදී ඊට වඩා වැඩියෙන් ඡන්ද ගන්නවා. ඊට වඩා වැඩි ඡන්ද ගන්නවා වගේම සියලුම පළාත් පාලන ආයතන ටික ජයග්‍රහණය කරනවා. මේ අපේ විශිෂ්ට කණ්ඩායම ඒකට අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය ඇතුළත අපේ විධායකයා අපිට තියෙන්නේ, ව්‍යවස්ථාදායකයා අපිට තියෙන්නේ, වගේම මේ පළාත් පාලන අදාළ කරන බලය අපිට තියෙන්නේ. මේ ලංකාව වෙනස් කරන්න එකට අදාළව අලුත් නීති රීති සම්පාදනය කළා මේ බිමට අදාළ කරන සංවර්ධනය ගේන්න මේ සියලුම පළාත් පාලන ආයතන අපි ජයග්‍රහණය කළ යුතුයි. ඒක නිසා ඒකට අදාළ කරන සැලසුම අපි හදලා තියෙන්නේ. නිශ්චිත වශයෙන්ම මේක ජයග්‍රහණය කරලා අපේ දේශපාලන වැඩ පිළිවෙල බිමට එලන්න අපි අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙනවා.